එතකොට ඊළඟට 19 වෙනි ප්‍රශ්නය, සෝරි 18 වෙනි ප්‍රශ්නය. සෝඩා බීම බෝතලයක මූඩිය විවෘත කළ විට කාබන් ඩයොක්සයිඩ් වායු බුබුළු නිදහසේ. තවද ශීතකරණයකින් සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බුබුළු පිටවන වේගයට වඩා වැඩි වේගයකින් ඉන් පිටත තිබූ සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බුබුළු පිට වේ. මේ නිරීක්ෂණ අනුව පහත් දැක්වෙන කුමන තත්ත්වය යටතේ කාබන් ඩයොක්සයිඩ් CO2 ජල ද්‍රාව්‍යතාව වැඩි වන බව නිගමනය කළ හැකිද? හරි. CO2 කියන්නේ එතකොට වායුවක්. හරි. එතකොට ඇත්තටම මේ වායුව කතාවටත් කියන්නේ නිකන් අර සෝඩා බෝතලේ ඇරියා වගේ කියලා කවුරු හරි නිකන් මුලම වැඩේ සෑහෙන්න වේගෙන් පටන් ගන්න එහෙම කරනවා. ඊට පස්සේ නිකන් අගට යද්දී මේ මොරාල් එක නැති වුණාමනේ ඒකට කියනනේ සෝඩා බෝතලේ කියලා. දැන් සෝඩා කියලා කියන්නේ එතකොට ඇත්තටම ජලය අරගෙන හරිද? ওই ජලයේ දිය කරනවා CO2 වායුව. ඕකට තමයි සෝඩා කියන්නේ. හරි. ඔය ගන්නේ සමහර වැඩවලට. එතකොට මේ එතකොට හැදෙනවා H2CO3 අම්ලේ කාබොනික් අම්ලේ තමයි ඇත්තටම හැදෙන්නේ. ඕක තමයි සෝඩා වල වෙන වැඩේ. එතකොට සෝඩා බෝතලේ දැන් අරිනවා කියලා කියන්නේ මූඩි අරිනවා කියලා කියන්නේ ඒකේ පීඩනය අපි අඩු කරනවා කියන එක නේ. සෝඩා වලට මේ CO2 නිකන් දිය වෙන්නේ නැහැ. අපි බලෙන් තමයි දිය කරන්නේ. පීඩනයක් ඇති කියලා දිය කරන්නේ. එතකොට තමයි දිය වෙන්නේ. පීඩනය වැඩි කළා තමයි දිය කරන්නේ. මූඩි ඇරියම මොකද කරන්නේ? මූඩි ඇරියට පස්සේ ඒක අර පීඩනය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අර වායු ටික දැන් මෙහෙම දිය වෙලා තමයි තියෙන්නේ. අර පීඩනය අඩු වෙච්ච ගමන් ওই වායු ටික කොහොම පිට වෙලා යනවා. හරිද? එතකොට වැඩි පීඩනයකදී ද්‍රව්‍යතාව වැඩි. හරිද? ඒක තේරෙනවනේ. එතකොට සෝඩා බෝතලේ කතාවෙන් ඊළඟට අනිත් කාරණේ තමයි දැන් රත් වෙනකොට හරිද? මෙහෙම බෝතලේ දැන් වතුර තියෙනවා. ඕකේ දැන් වායුන් බැඳිලානේ තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ දැන් රත් වෙනවා කියන්නේ දැන් අපි වුණත් රත් වෙද්දි දඟලනවා ඉන්න බෑනේ එකතනේ. ඒ වගේ වායුවකත් ද්‍රව්‍යතාව කියන එක උෂ්ණත්වය උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාව කියන එක අඩු වෙනවා. ගැලවිලා යන්න බලනවා දඟලන නිසා. ඒතර කූල් එකේ නම් වෙන්නේ කූල් තත්ත්වයක් නම් උක කියන්නේ උෂ්ණත්වය කියන එක අඩුයි නම් දිය වෙනවා ද්‍රාව්‍යතාව වැඩි. අර ද්‍රාව්‍යතාව මිශ්‍රණයම අපි අර ඔන්ලයින් පන්තියේ ගහමු. එතකොට ඒකට හිතේ මේ නම් ගන්නවා. එතකොට එහෙම වෙනවා. හරි. එතකොට වැඩි කරනකොට වායුවක ද්‍රාව්‍යතාව අඩු වෙනවා. දිය වෙන ප්‍රමාණය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු කරනකොට කූල් කරනකොට ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. ඊට අමතරව පීඩනය වැඩි කරලා. ඒක තේරෙනවනේ අර තද කරද්දි ඉතින් දිය වෙනවා. හරි. එතකොට මේ දෙක මත පදනම් මයන් අපි උත්තරේ ගන්න. පළවෙනි මේක අහන්නේ මේ නිරීක්ෂණ පහත් දක්වන කුමන තත්ත්වයකටදී CO2 ජල ද්‍රව්‍යතාව වැඩි. වැඩි වෙන්නේ එහෙනම් අඩු උෂ්ණත්ව සහ ඉහළ පීඩන නේ. එහෙනම් වැඩි පීඩනය හා ඉහළ උෂ්ණත්ව පළවෙනි උත්තරේ බල්ලට වැඩි පීඩනය හා පහළ උෂ්ණත්ව එහෙනම් දෙක තමයි උත්තරේ නේ. එතකොට ඒකට උත්තරේ දෙක. අනිවාර්යෙන් පීඩනය වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්න. තල දර්පණය. තල දර්පණයක් ගැන තියෙන තල දර්පණය කියන්නේ කලින් දැනගන්න ඕනේ අපි ওই මූණ බලන කණ්ණාඩියට. කණ්ණාඩියට තමයි තල දර්පණය කියලා කියන්නේ. ඒතකොට තල දර්පණයකින් අපි බැලුවම ඉස්සෙල්ලා අපි බලමු මොනවද වෙන්නේ කියලා. අපි දන්නවා දැන් මෙහෙම කණ්ණාඩිය තියෙනවා. හරි. මෙන්න මේ පැත්තේ ගෑන් ළමෙක් ලස්සන බලන්න ඕම හිට ගත්තම මේක ඇතුලෙන් මම කළු පාටින් අඳින්නම් ඊයා. කණ්ණාඩිය ඇතුලෙන් අපි පේනවා නේ ගෑන් ළමයව පේනවා. හරි. කොණ්ඩෙත් දාමුකෝ. හරි. එතකොට මෙන්න මේ ගෑන් ළමයා කණ්ණාඩියේ ඉඳන් ඇත්තම ගෑන් ළමයා දැන් හිටගෙන ඉන්න දුරට සමාන දුරකින් කණ්ණාඩිය ඇතුලෙන් يعني කණ්ණාඩියේ පෘෂ්ඨය ඉඳන් බැලුවම මේක ඇතුලෙන් මේ ගෑන් ළමයා කණ්ණාඩිය ඉඳන් ඉන්න දුරට සමාන දුරකින් තමයි යාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ පළවෙනි කාරණේ. හරි. එතකොට මේ ගෑන් ළමයාට තියෙන්නේ කන් දෙකයි නම් ප්‍රතිබිම්බෙට තියෙන්නේ කන් ගානමයි. ඊට පස්සේ අත් දෙක එහෙමමයි. හරි කකුල් දෙක එහෙමමයි. එතකොට ඒ කියන්නේ ඒ මේකට අපි කියන දැන් ගෑන් ළමයා කියලා මෙතන ගත්තට මේකනේ දැන් වස්තුව ගෑනු ළමයා තමයි වස්තුව. හරිද? එතකොට මේ ඇතුලෙන් හැදෙන එක තමයි ප්‍රතිබිම්බය. එයාගේ ප්‍රතිබිම්බය. හරි. එතකොට වස්තුවට සර්ව සමය කියන්නේ හැම අතින්ම සමාන ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. එතකොට ඒක එකක් නේ. ඊට පස්සේ සර්ව සමයිකව අපි දන්නවා. එතකොට විශාලත්ව සමානයි. ඒ තියෙන ලක්ෂණ ඔක්කොම සමානයි. හැබැයි ඔයාලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාලා දකුණු අත ඉස්සුවොත් එහෙම කණ්ණාඩි ඉස්සෙන්නේ හොඳට හිතලා බලන්න කණ්ණාඩි දැන් අනිත් පැත්ත හැල්ලින්නේ ඌ උස්සන්නේ වම් අත. ඔයාලා දැන් වම් කන ඇල්ලුවොත් කණ්ණාඩි හැදෙන ප්‍රතිබිම්බය
අල්ලන්නේ උගේ දකුණු කන. එතකොට දකුණ වම මාරු වෙලා තමයි තල දර්පණේ නැත්තම් මේ අපි නෝමල් කණ්ණාඩියක ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒක තමයි එකම වෙනස. එතකොට ඔන්න ඔය දකුණවම මාරු වෙනවා කියලා ඉතින් අපි කියන්නේ දැන් විද්‍යාවනේ පේපරේ. ඒතකොට ඒක ලස්සන වචනයක් තියෙනවා. දකුණවම මාරු වෙන එකට කියනවා පාර්ශවික අපවර්තනය කියලා. පාර්ශවික අපවර්තනය කියලා. එහෙනම් තල දර්පණයකින් හැදෙන්නේ වස්තුව තියෙනවා. මෙහෙම දැන් දර්පණය තියෙනවා. හරි. ඒතකොට වස්තුව මෙහෙම තියෙනවා. ඒතකොට දර්පණේ ඉඳන් වස්තුවට තියෙන දුරට කියනවා වස්තු දුර කියලා. වස්තු දුර. හරි. ඊට පස්සේ තල දර්පණය ඇතුලෙන් හැදෙනවනේ ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බෙට කියනවා මේ තල දර්පණේ ඉඳන් තියෙන දුරට ප්‍රතිබිම්බ දුර කියලා. එතකොට මේ වස්තු දුර කියන එකයි ප්‍රතිබිම්බ දුර කියන එකයි සමාන වෙනවා තල දර්පණයක. ඊට අමතරව වස්තුවට සරසම ප්‍රතිබිම්බයක් තමයි ඇති වෙන්නේ. එකම වෙනස වෙන්නේ පාර්ශවික අපවර්තනය නැත්තම් දකුණවම මාරු වෙන එක. ඊට පස්සේ මේ පාර්ට් එකත් එක්කම ඔයාලා මීට අමතරව බලාගන්න අර උත්තල කාචයක සහ අවතල කාචයක ප්‍රතිබිම්බකයේ දැන් වස්තුව අර තියෙන තැන අනුව ඒ කියන්නේ මෙහෙම දැන් උත්තල කාචයක් ගමු කොහොම ගත්තම මෙහෙම දැන් F2යි නාභිය දුර වගේ තිබුණ එක දුරින් කොහොම දැන් වස්තුව මෙහෙම මෙතන අපි කියනවා C කියලා ප්‍රකාශ කේන්ද්‍රය කියනවා වස්තුව මෙතන තිබ්බම ඊට පස්සේ F දෙකයි F අතර තිබ්බම කොහොම ප්‍රතිබිම්බයක්ද 2යි F ඈතින් තිබ්බම කොහොම ප්‍රතිබිම්බයක්ද එහෙම ඒ ටිකක් බලාගන්න දැන් අපිට වෙලා නැති හින්දා ඉතින් ගොඩක් කතා කරන්න වෙන්නේ නැහැ අර මම කිව්වේ අර පන්තියට ටිකේ අපි මේ කතා කරා මේවා හරිද ඉතින් මේකත් බලන් යන්න එතකොට මේක බලන එක ඔයාලට හොඳයි මොකද ප්‍රැක්ටිකල් එකක් වගේ එහෙම එන්නත් පුළුවන් ඒකට ඒ දැනුම අරගෙන යන්න අපි අර ප්‍රැක්ටිකල් ඩේ එක දවසෙත් මේකේ අර ප්‍රැක්ටිකල් ටිකත් කරා. ඉතින් මේ කමන්නේ ඒව දැන් වන්නේ මොකක් හරි ඔයාලා ගන්න නෝට් එකක් අච්චු පොත හරි නැත්නම් ක්ලාස් ගිය තැනක හරි එහෙම තියෙනවනේ. ඒ ටික බලා ගන්න. එතකොට යම් ප්‍රශ්නෙට තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක් පිළිබඳව සත්‍ය ප්‍රකාශයමින් කුමක්ද? ප්‍රතිබිම්බේ වස්තුව තිබෙන පැත්තේම ඇති වේ. එහෙම වෙන්නේ නැහැ නේ. අපි කණ්ණාඩියෙන් මූණ බැලුවම අපි පැත්තෙන් ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ. එතකොට ඒක වැරදි. ප්‍රතිබිම්බ විශාලත්වයේ දර්පණයේ විශාලත්වයේ මත රඳා පවතී. එහෙම වෙන්නේ නැහැ තල දර්පණයක. තල දර්පණය කියන්නේ නෝමල් කණ්ණාඩි. හොඳේ. අර කාටුන් වල එහෙම තියෙන විකාර කණ්ණාඩි එහෙම නෙවෙයි. හරිද? එතකොට මේ අපේ ප්‍රමාණයම තමයි ඇති වෙන්නේ. ඒක නිකන් අවිනිශ්චිතයිත් වගේ නම් පොඩ්ඩක් ඒක තියලා යන්කෝ බලන්න. ප්‍රතිබිම්බේ පාර්ශවික අපවර්තනය. අන්න පාර්ශවික අපවර්තනය වෙනවා කියන එක හරියටම හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 3. හරි. සත්‍යයකනේ අහන්නේ. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව පොළොව මට්ටමේ සිට 3600 කිලෝමීටර් උසින් කක්ෂගත කර ඇත. ඔන්න පොළොව තියෙනවා. අපි දන්නවා පොළොවේ ඉඳන් අර පෘථිවි කක්ෂි ගුරුත්වාකර්ෂණ බලයේ බිඳුවයි. එතන තමයි චන්ද්‍රිකා. චන්ද්‍රිකා කියන්නේ මේ මිනිස්සෙක් එහෙම නෙවෙයි. හරිද? චන්ද්‍රිකා අර උඩ තියෙන ඒවායි චන්ද්‍රිකාවක් කක්ෂගත කරලා කියන්නේ එතන ඒ කක්ෂයට පෘථිවි කක්ෂයට දාලා තියෙනවා. ඒක ඒකට පෘථිවි කඩේ කැරක් කරගෙන තියෙනවා. දැන් දුර මෙතන දුර කිලෝමීටර 3600යිලු. හරි 3600 කිලෝමීටර උසකින් කක්ෂගත කර ඇත. පොළොව මට්ටමේ පොළොව මත පිහිටි සම්ප්‍රේෂකාගාරයක සිට නිකුත් කරන රේඩියෝ තරංගයක් මොකක් හරි තරංගයක් හරි රේඩියෝ තරංගයක් චන්ද්‍රිකාව වෙත ළඟා වීමට ගත වන කාලය තප්පර වලින් චන්ද්‍රිකාවට මොකක් හරි දුරක් දීලා ඊපස්සේ වරහන් ඇතුලේ දීලා තියෙනවා මොකද්ද රේඩියෝ තරංග වල වේගිකුත් දීලා කීයද හරි ලේසියිනේ 3යි 10යි 8යි. ඇත්තටම ඕවට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. ඒ වගේ වේගයේ රික්තකයේදී ආලෝකයේ වේගයට සමානයි. හරි. එතකොට ඉතින් මේ සරලම සමීකරණය තමයි වේගිකුත් දීලා හරිද? දුරකුත් දීලා කාලෙකුත් දුන්නාම වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. ඕක තමයි තියෙන්නේ ඉතින් සරලම එක. ඒතර වේගي 3යි 10යි 8යි ms ඍණ එක ඒකකත් එක්ක දාන්න හරි තප්පරයට මීටර ඕක සමානයි දුර දීලා තියෙනවා 3600යි 3600යි කිලෝමීටර. ඒකට වරද්ද ගන්න එපා එන ගන්න එපා කිලෝමීටර් නේ දීලා තියෙන්නේ. ඒකට මේක මීටර කරන්න ඕනේ නේ. කිලෝමීටර මීටර කරන්න නම් 1000න් වැඩි කරන්න ඕනේ. ඔන්න දැන් මීටර වුණා. හරි ලොකු එකක් පොඩි එකක් බවට මේපත් කරන්න. ඊට පස්සේ ඕක බෙදනවා. ඕක සමාන වෙනවා වේගය සමාන දුර බෙදීම කාලය නිසා කාලය මන් t කියලා ගන්නකො t ට. දැන් t තමයි යහන්නේ. එහෙනම් මේ සමීකරණ සරල සමීකරණයක් තියෙන්නේ. එතකොට t කියලා කියන්නේ මට පුළුවන් ඕනනම් මේක ලියාගන්න 36යි 10යි අර බිංදු තුන අතරගෙන 10යි 6 බෙදීම 3යි 10යි 8 මොකද උත්තරේ එහෙම ඒ වගේනේ ඇවිල්ලා තියෙන්නේ.
ඒතර බලන්න මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. 36යි කියලා එක උත්තරයක්වත් නැහැ නේද? 3.6 කියලා එකක් තියෙනවා. 36යි 10යි 6 කියන්නේ ළමයි 3.6යි 10යි 7නේ. හරිද? ඒක 10යි 7 බෙදීම 3යි 10යි 8 කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට උත්තරේ ගන්න වෙන්නේ 4. උත්තරේ 4. කෙලින්ම වේගය සමානයි දුර බෙදීම කාලය කියලා දාලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙන 21 වෙනි ප්‍රශ්නේ. ඒක බයෝසර් කියයි බලන්න. හරි 21 තියෙන්නේ එක්තරා ආහාර නිස්සාරණයකට බෙනඩික් ද්‍රාවණයක්. බෙනඩික් කිව්වම ගමන් මතක් වෙන්න ඕනේ මොනවද බෙනඩික් අපි දාන්නේ? බෙනඩික් දාන්නේ අපි කාබෝහයිඩ්‍රේට් හඳුනා ගන්න නේද? හරි. එතකොට සාමාන්‍යයෙන් බෙනඩික් දැම්මම බෙනඩික් දාලා රත් කරාම ඒකේ ඇත්තටම කාබෝහයිඩ්‍රේට් තියෙනවා නම් මොන පාටක් දෙන්න ඕනේ? විශේෂයෙන් මොන පාටක් දෙන්න ඕනේ? ගඩොල් රතු පාටක්. හරි. එතකොට හරි. එක්තරා ආහාර නිස්සාරණයකට බෙනඩික් ද්‍රාවණ ස්වල්පයක් එක්කර රත් කළ විට වර්ණ විපර්යාසයක් සිදු නොවුණු. හරිද? හරි. එතකොට අපි දැනගන්න ඕනි කාබෝහයිඩ්‍රේට් කොටස් වලට බෙදෙනවා නේද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා නේද? හරි. එතකොට විශේෂයෙන් ඔය බෙනඩික් පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් නේද? ඒ කියන්නේ ඒකේ තියෙන ඔක්සිහාරක සීනි තමයි ගොඩක් ඔක්සිහාරක සීනි තමයි ඒවට පිළිතුරු දෙන්නේ. හරිද? හරි. එතකොට මේක කියනවා හැබැයි බෙනඩික් දැම්ම වර්ණ විපර්යාසයක් සිදු නොවුනලු. අන්න එතකොට අපිට හිතන්න පුළුවන් එක්කෝ මේක පොලිසැකරයිඩයක් වෙන්න පුළුවන්. එක්කෝ අපි ඩයිසැකරයිඩ් වල කතා කරා මතකද? සුක්‍රෝස් කියලා. ওই සුක්‍රෝස් කියන එක නිරොක්සිහාරක සීනි වර්ගයක්. හරිද? එතකොට සුක්‍රෝස් වලට කෙලින්ම බෙනඩික් දැම්මොත් ඒක ගඩොල් රතු අවක්ෂේපයක් වෙන්නේ නැහැ. හරිද? ඒක චූටි පොඩි මතකයක් තියාගන්න සුක්‍රෝස් නිරොක්සිහාරක සීනි කියලා. හරි. ඊට පස්සේ පසුව ඒට තනුක සල්ෆියුරික් අම්ලයේ ස්වල්පයක් දාන්නවලු. ස්වල්පයක් දමා රත් කරන විට ද්‍රාවණය තැඹිලි පැහැයට හැරෙනලු. අන්න ඊට පස්සේ තනුක සල්ෆියුරික් දැම්මට පස්සේ ඔන්න මේක ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් බවට පත් වෙලා. ඒකෙන් කෙලින්ම එහෙනම් අපිට කියන්න පුළුවන් නේද? දැන් මම කිව්වා ඉස්සෙල්ලා සුක්‍රෝස් කියන ඉරොක්සිහාරක සීනි නේද? ඒක ඔන්න ඔතන ඕක හරි විශේෂ සිද්ධියක්. ඔය සුක්‍රෝස් කියන එකට තනුක සල්ෆියුරික් දැම්මම ඒක ජල විච්ඡේදනය වෙලා නේද? ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් බවට පත් වෙනවා නේද? හරි. එතකොට ඕකේ අර ග්ලූකෝස් තියෙනවනේ. ඒව මොනොසැකරයිඩනේ. අන්නේ මොනොසැකරයිඩත් එක්ක ඔය බෙනික් ද්‍රාවණයේ ප්‍රතික්‍රියා කරලා අවසානයේ අර ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දෙනවා. හරිද? අන්න එතකොට ඔකට උත්තරේ කෙලින්ම අපිට ගන්න තියෙන්නේ උතන සුක්‍රෝස් කියලා. හරිනේ. ඒක හරි. කොහොමද ප්‍රෝටීන් නම් කොහොමත් වෙන්නේ නැහැ. ප්‍රෝටීන් හඳුනාගන්නේ මොනවගෙන්ද? ප්‍රෝටීන් හඳුනාගන්නේ බයෝරේට් පරීක්ෂාවෙන් නේද? හරි. ඒතකොට මේ දේ හඳුනාගන්නේ මේ දේ හඳුනාගන්නේ පරීක්ෂණය මොකද්ද? සුඩෑන් 3 නේද? සුඩෑන් 3 දැම්මම අර ලිපිඩ රතු පාට ලිපිඩ ගෝලිකා ඇති වෙනවා. හරි. ඒතර ග්ලූකෝස් ගන්න බෑ කොහොමද? ඇයි ග්ලූකෝස් වලට කෙලින්ම බෙනඩික් දාපු බෙනඩික් දාරත් කරගම ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ බෙනඩික් දාන සල්පයක් එක්කල රත් කළ විට වර්ණ විපර්යාසය පළවෙනි වතාව සිදු වුන්නේ නැහැ. ඒකට තනුව සල්ෆියුරික් දැම්මම තමයි නේද? ඒක තැඹිලි පැහැ මේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණේ. හරි. එතකොට එහෙනම් උත්තරේ ගන්න තියෙන්නේ ඕකේ සුක්‍රෝස්. හරි ලේසි. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ජීවි විශේෂයක් හදු පහත ලක්ෂණ සලකා බලන්න. හරිද? ඒ කියනවා සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නැත. සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නැත්නම් අනිවාර්යෙන් මේගොල්ලෝ කියන්නේ අපි ප්‍රාග් න්‍යෂ්ටිකයන් කියලා නේද? ප්‍රාග් න්‍යෂ්ටිකයන් සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නැත්නම් ප්‍රාග් න්‍යෂ්ටිකයන්. හරි. ප්‍රතිජීවක වලින් විනාශ කළ හැක. අපි සාමාන්‍යයෙන් ඔන්න ප්‍රතිජීවක කියන්නේ මොනවද? අපි සාමාන්‍යයෙන් අපිට ඔය බැක්ටීරියා වගේ වලින් ලෙඩක් හැදුනම අපි ওই ડોක්ටර්ලා ඇත්තටම ගොඩක් බෙහෙත් වල දෙන්නේ ඔය ප්‍රතිජීවක. ඔය උදාහරණයක් තමයි පෙනිසිලින් කියලා එහෙම අහලා ඇති. ඔය පෙනිසිලින් උත් ඔය ප්‍රතිජීවකයක් තමයි. හරිද? එතකොට ඔය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන් මෙන්න මේ අපි කියන බැක්ටීරියා කාණ්ඩේ නේද? බැක්ටීරියා කාණ්ඩේ ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ C කියනවා ව්‍යාධි ජනක හෝ ස්වයංපෝෂී විය හැක. ව්‍යාධි ජනක කියන්නේ අපිට ලෙඩ රෝග හදන්න පුළුවන් සමහර ස්වයංපෝෂී. ස්වයංපෝෂී බැක්ටීරියාත් ඉන්නවනේ නේද? හරි. ඒගොල්ලන්ට තමා විසින්ම ආහාර හදාගන්න පුළුවන්. හරි. එතකොට අපිට මේකේ අහන්නේ මේවායින් බැක්ටීරියා අධිරාජධානීට අයත් ජීවීන් සතු ලක්ෂණයක් වන්නේ.
බැක්ටීරියා කියන්නේ කොහොමද ප්‍රාග්න්‍යෂ්ටි කියන්නේ? එතකොට සංවිධානීය ව්‍යෂ්ටියක් නැත. හරි. අපිට ඒක ගන්න පුළුවන්. මම කිව්වා බැක්ටීරියා වගේ ඒවා ගොඩක් විනාශ කරන්න පුළුවන් ප්‍රතිජීවක වලින් කියලා. අන්න එතකොට ඒක ගන්නත් පුළුවන්. හරි. තුන්වෙනි එක ව්‍යයජනක හෝ ස්වයංපෝෂී වියක. හරිනේ. බැක්ටීරියාවන්ට ව්‍යයජන කියන ලීඩ හදන්නත් පුළුවන්. ස්වයංපෝෂී කියන්නේ එයා තමා විසින්ම ආහාර හදා ගන්නත් පුළුවන්. එතකොට මේකේ මේ ලක්ෂණ තුනම ගන්න පුළුවන්. හරිම උත්තරේ විදියට ABC තුනම ගන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නය P හා Q යන ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් නිදහස් කරන අතර R ලෝහයේ තනුක අම්ල සමග හයිඩ්‍රජන් පිට නොකරයි. හරි. P හා Q තනුක අම්ලත් එක්ක හයිඩ්‍රජන් පිට කරනවලු. R එහෙම කරන්නේ නැල්ලු. හරි. P හා Q ලවණ ද්‍රාවණයකින් Pට Q හි ලවණ ද්‍රාවණයකින් Q ප්‍රතිස්ථාපනය කළ නොහැක කියනවා. එතකොට P Q R හි සක්‍රියතා ශ්‍රේණියේ පිහිටන අණුපිළිවෙල කුමක්ද කියලා අහන්නේ. හරි. සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ ඔයාලා නිකන් සරලව දැනගන්න ඔය ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඊට පස්සේ ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝන ගැනීම කියලා සිද්ධි ටිකක් තියෙනවා. අර ඒ වගේ ඔක්සිහරණ පිළිවෙලට තමයි මේ මූලද්‍රව්‍ය ටිකක් පෙළ ගස්සලා හදලා තියෙන ඕඩර් එකට තමයි පිළිවෙලට තමයි සක්‍රියතා කියන්නේ. සක්‍රියතා ශ්‍රේණිය වලට මෙන්න මෙහෙම සරලව පිටියෙන් මතක තියාගන්න පුළුවන්. පටන් ගන්න ලිතියම් වලින්. හරි. ලික් මං කියනවා මෙහෙම ලිකානා මෙග් මේ මතක තියාගන්න කියන්නේ ලිකානා මෙග් ලිතියම් පොටෑසියම් කා කියන්නේ කැල්සියම් නා කියන්නේ සෝඩියම් මැග් කියන්නේ මැග්නීසියම් ලිකානා මෙග් ඇල්මෙන් සින් කො ෆෙකඩ් හරි ලිකානා මෙග් ඇල් කියන්නේ ඇලුමිනියම් මැන් කියන්නේ මැංගනස් සින්ක් කියන්නේ සින්ක් කෝ කියන්නේ කොබෝල්ට් ෆේ කියන්නේ ෆෙරස් යකඩ කියන එක CD කියන්නේ කැඩ්මියම් කියන එක. සමහර ඒවා වලට මේ කැඩ්මියම් වගේ ඒවා නම් එහෙම වැඩි ඕනේ නැහැ ඔයාලට. ලිකානා මැග් ඇල්මන් සින්කොපෙකට් ඊට පස්සේ කොනි තව චුට්ටයි කොනි ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර්. හරි. ලිකානා මැග් ලිතියම් පොටෑසියම් කැල්සියම් සෝඩියම් මැග්නීසියම් ඇල්මන් සින්කොපෙකට් ඇලුමිනියම් මැංගනස් සින්ක් කොබෝල්ට් ෆෙරස් කොනි කියන්නේ කොබෝල්ට් නී කියන්නේ නිකල් කොනි ටින් කියන්නේ SN ඔයාලා දන්නවා ටින් ලෙඩ් කියන්නේ PB කොනි ටින් ලෙඩ් හයිඩ්‍රජන් ඊට පස්සේ කොපර්. හරි. මේක තමයි සක්‍රියතා ශ්‍රේණිය. මෙන්න මේකේ හයිඩ්‍රජන් කියන එක විශේෂයෙන් මතක තියාගන්න. හරි. හයිඩ්‍රජන්. එතකොට හයිඩ්‍රජන්ට පහලින් තමයි තියෙන්නේ කොපර් කියන එක. ඊට පස්සේ ඔය කොපර් හයිඩ්‍රජන්ට පහලින් කොපර් කියලා මතක තියාගන්න. ඔයිට අමතරව ඔය වටින ලෝහ රත්තරන් ඊට පස්සේ සොරත් මෙතන රිදීනේ රිදී ඊට පස්සේ රත්තරන් ඔන්න ඔය වගේ ප්ලැටිනම් ඔය වගේ ලෝහ තියෙන්නේ හයිඩ්‍රජන්ට පහලින් කියලා මතක තියාගන්න. එතකොට ළමයි සක්‍රීය මෙන්න මේ වාක්‍ය ඔන්න ලියාගන්න. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට උඩින් තියෙන ලෝහය. ඒ කියන්නේ මේ ලිකානාමය, ගැල්මන් සින්කොපෙකට්, කොනිටින් ලෙඩ් වගේ ওই ලෝහ තනුක අම්ලත් එක්ක ඒ කියන්නේ අම්ල එක්ක කියලා මතක තියාගන්න. HCl සල්ෆියුරික් වගේ ඒවත් එක්ක ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් පිට කරනවා. හරි. අති වැදගත්. එතකොට සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් උඩින් තියෙන ලෝහ හයිඩ්‍රජන් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. හරි. එතකොට හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ කියන්නේ මොකක් හරි එකක් අම්ලත් එක්ක ඌ ඉන්නේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහලින්. ඒ කියන්නේ කොපර්, රත්තරන්, රිදී ඒ වගේ ප්‍රතික්‍රියාශීලී අඩු ඒවා තමයි තියෙන්නේ. හරි. ඔක තමයි පළවෙනි කාරණේ. ඊළඟ කාරණේ තමයි සක්‍රියතා ශ්‍රේණියේ හරිද? සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න ලෝහෙකට මොකක් හරි දැන් අපි ගමුකෝ මෙහෙම මැද ගමුකෝ මොනවාද? අපි ගමු මෙහෙම අපි ගමු ඇලුමිනියම් සහ මැංගනස් ගත්ත නැත්නම් මැග්නීසියම් සහ ඇලුමිනියම් ගත්තොත් උඩින් ඉන්න ලෝහෙකට ඒ කියන්නේ මැග්නීසියම්ට පුළුවන් යටින් ඉන්න ලෝහයේ ක්ලෝරයිඩ් එකකින් හරිද යටින් ඉන්න ලෝහයේ ක්ලෝරයිඩ් එකකින් කියන්නේ ලෝහයේ ලවණකින් කිව්වනම් වඩා හොඳයි හරිද ඔව් ලවණයකින් ඒ කියන්නේ නිකන් අපි ලවණයක් කියන්නේ නිකන් සෝඩියම් ක්ලෝරයිඩ් ඒ වගේ ක්ලෝරයිඩ් එකක් ඒ වගේ කියන්නේ හරිද
ඔයාලගේ මට්ටමින් කියන්නේ හොඳේ. ඒකට නිකන් ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ එකක් කියලා ගමුකෝ. අන්න ඒ වගේ ලෝහ ලවණ ද්‍රාවණයක් තිබ්බම ඕකට උඩ තියෙන ලෝහය කියන්නේ මෙතන මැග්නීසියම් දැම්මොත් ඌට පුළුවන් අර ලෝහය අයින් කරලා කියන්නේ ඇලුමිනියම් එලවලා දාලා ක්ලෝරින් එක සෙට් වෙන්න මැග්නීසියම් ක්ලෝරයිඩ් හදන්න. ඒකට කලින් බැඳිලා තිබ්බ ඇලුමිනියම්යි ක්ලෝරිනුයි මැග්නීසියම් කියන උඩ ඉන්න එක ප්‍රබලයා ආපු ගමන් දුබල යට ඉන්න දුබලයා විස්ථාපනය වෙලා යනවා. හරි. එතකොට ඒකත් වැදගත් කාරණයක්. එතකොට බලමු එහෙනම් මේක කියනවා P හා Q යන ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් නිදහස් කරයි නම් ඒවා සක්‍රීයතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් උඩින් තියෙන්නේ. ඒතර R එක තනුක අම්ල සමග හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ කියන්නේ ඌ අනිවාර්යෙන් හයිඩ්‍රජන්ට යටින් තියෙන එකක්. එතකොට ඌ තමයි යටම ඉන්න ඕනේ නේ. එතකොට යටම ඉන්න ඕනේ අනිවාර්යෙන්ම මොකද්ද? R නේද? ඒතකොට යටම R කියලා තියෙන උත්තර කීයක් තියෙනවද බලන්න. එකේ තියෙනවා, දෙකේ තියෙනවා, තුනේ හතරේ නෑ. එහෙනම් උන් දෙන්න බල්ලට දැම්මනේ. අයින් කරලා දැම්මා. ඉලවලා දැම්මු කිව්වම වැඩක් නෑ. උන් දෙන්නගෙන්. එතකොට පළවෙනි එක හා දෙවෙනි එක අතර තමයි තරඟේ තියෙන්නේ. ඊට පස්සේ මං කිව්වා P ට පුළුවන්ලු Q හි ලවණ ද්‍රාවණයකින් Q ප්‍රතිස්ථාපනය P ට Q හි ලවණ ද්‍රාවණයකින් Q ප්‍රතිස්ථාපනය කරන්න බැරිලු. P ට බෑ කියන්නේ එහෙනම් P ඉන්න ඕනි යට නේද? P දුබලය වෙන්න ඕනි නේ. එතකොට උඩ ඉන්න කාර්ය නැත්නම් ප්‍රබලයට තමයි යට ඉන්න එකේ ලවණ ද්‍රාවණයකින් ඌව විස්ථාපනය කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලට තියෙන එකට මැග්නීසියම් දැම්මොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඇලුමිනියම් විස්ථාපනය වෙලා දුබලයා විස්ථාපනය වෙලා යනවා. හරි. ඒතර මේක කියනවනේ මෙහෙම මොකද්ද? P ට Q එකකින් විස්ථාපනය කරන්න බෑ කියන්නේ P ඉන්නේ යට. Q තමයි සක්‍රීයතා ශ්‍රේණියේ උඩින් ඉන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම ඉන්නේ Q ඊට පස්සේ P ඊළඟට R. QPR කියලා උත්තරයක් තියෙනවා බලන්නකෝ. QPR උත්තරේ එහෙනම් 2. හරි. උත්තරේ 2. හරි ඊට පස්සේ ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ. හොඳ මතක මේ ප්‍රශ්නයක්. හරිද? මේ අර උඩුකුරු තෙරපුමයි ඒකත් එක්ක ඉන්නේ. ඒකත් අර මං කිව්වේ ප්‍රැක්ටිකල් ආපු දවසේ ඒක අර ප්‍රැක්ටිකල් දෙකේ අපි කියලා දුන්නා. සහ මේ ඔන්ලයින් ක්ලාස් එකේ නයි කියලා දෙන්න දුන්නේ නැහැ උඩුකුරු තෙරපුම. අර නිකන් අපි ඔයාලට මොකද බෑකප් එකක් විතර කරපු එකේ. හරි. එතකොට මේ ඔයාලගේ මට්ටමින් කියනවා නම් මේක බලන්න. බලන්න ජලයේ පුරවා හොඳින් මූඩිය වසා ඇති ප්ලාස්ටික් බෝතලයක් තුල හරි හොඳට මූඩිය වහලලු හොඳට සම්පූර්ණයෙන්ම ජලයේ පුරවලාලු තියෙන්නේ. ඒක ඇතුළට ගිලී ඉපිලෙනසේ ගිලිලා ඉපිලෙනසේ ඒ ලෙස නම් කර ඇති සැලැස්මක් ඇතුළත් කර ඇත. හරි. බෝතලයේ මැදින් තෙරපන විට ඒ සැකැස්ම හරි බෝතලයේ පහළට ගමන් කරයි. මේකට හේතු වන්නේ කියලා අහනවා. මේක නිකන් සරල ওই සිද්ධිය තේරෙනවා නම් කනපාරක් වුණත් හිතන්න නැතුව එහෙම ගහලා දාන්න පුළුවන්. දැන් බලන්නකෝ මේ ඒ යුනිට් එක කියලා කියන්නේ හරිද? ඒ view එක කියලා කියන්නේ පෑන් කොපුවලු. ඒකේ පෑන් ක්ලිප් එකේ යටට අර බර එන්න ක්ලේ ගුලියක් ගහලා තියෙනවා. හරි? මොකද්ද වරහන් ඇතුලේ තියෙනවා? මොකද්ද වරහන් ඇතුලේ තියෙන්නේ? ප්ලාස්ටිසින්ද මොකද්ද කියලා තියෙනවනේ. මොනවා හරි ඉතින් ක්ලේ ගුලියක් බර දෙයක්. ඊට පස්සේ පෑන් ක්ලිප් එකට තමයි ගහලා තියෙන්නේ. ඒකෝර ඔයාලට පේනවා පෑන් ක්ලිප් එක ඇතුලේ අර වතුර පිරිච්ච නැති හිස් අවකාශයක් තියෙනවානේ. එහෙම වෙනවනේ ඔයාලා ඔය පොඩි කාලේ ඔයාලා මේ අර අනිත් පැත්ත ගහලා ඔය බාල්දියක් එහෙම වතුර ගිල්ලලා තියෙනවා නම් ඒක ඇතුළට වතුර යන්නේ නැහැ. මොකද ඒ ඇතුලේ වාතය තියෙන හින්දා ඒකේ පීඩනය හින්දා වතුර එහෙම එකපාර යන්න රට යන්න පීඩනය වැඩි වෙද්දි චුට්ට චුට්ට තමයි උඩට යන්නේ. හරිද? එතකොට මෙන්න මේකේ මොකක්ද වෙන්නේ දැන් බෝතලේ සම්පූර්ණයෙන් සීල් කරලා තියෙන්නේ කියලා කියනවා. එතකොට අපි දන්නවා දැන් මොකක් හරි එකක් ගිලී පාවෙනවා එහෙම කියන්නේ ඇත්තටම උගේ බර කියනවා. හරි මොකක් හරි එකක දැන් බර කොහොම පල්ලෙහාට තියෙනවා. උගේ අර නිව්ටන්ගේ දෙවෙනි නියමුනුත් ඔයාලට තේරෙනවා F සමානයි ma අනුව බාහිර අසන්තුලිත බලයක් මොකක් හරි දිශාවකට තියෙනවා නම් මොකක් හරි ස්කන්ධයක් කොහෙට හරි තරණය වෙන්න ඕනේ. නැත්නම් ගමන් කරන්න ඕනේ. දැන් මූ ගමන් කරන්නේ නැතුව ප්ලෑන් ක්ලිප් එක මෙහෙම බරක් තියෙද්දි තියෙනවා කියන්නේ ඒ බරට විරුද්ධව මොකක් හරි උඩ පැත්තට බලයක් තියෙන්න ඕනි. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනි. ඇත්තටම ගිලිච්ච වස්තුවක උඩ අතට තියෙන බලය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි ඉතින් උඩුකුරු තෙරපුමනේ. ජලයෙන් ඇති වෙන උඩුකුරු තෙරපුම. ඒකට මොකක් හරි වස්තුවක් වතුරේ තියෙද්දි ඒ මත ඇති වෙන උඩුකුරු තෙරපුම කියන එක අපි U කියලා ගත්තොත් U මට කියන්න පුළුවන් ඕනනම්
V රෝ G කියලා. ඕක තවදුරටත් පැටලෙන්නේ නැති වෙන්න මට කියන්න පුළුවන් V විස්ථාපිත රෝ ද්‍රව G කියලා. ඒ කියන්නේ විස්ථාපිත තරල පරිමාව වාරයක් ඒ ද්‍රවයේ ඝනත්වයේ වාරයක් ගුරුත්වජ තරණය කියලා. එතකොට මේකෙත් ඔන්නෝම U කියලා උඩුකුරු තෙරපුමක් ඇති වෙලා තමයි දැන් මෙන්න මේ mg කියන බලයට මේ mg යටට තියෙනවා U කියන්නේ උඩට තියෙනවා දෙකට දෙක කැපිලා ගිහිල්ලා බැලන්ස් වෙලා ඔන්න ගිලෙන්නේ නැතුව එහෙම පා වෙලා තියෙනවා. හරිද? එතකොට මේ බෝතලේ මිරිකුවම මොකද්ද වෙන්නේ? මේක වතුර සම්පූර්ණයෙන්ම දැන් පුරවලා තියෙන්නේ. ඒ හින්දා පීඩනයේ වතුර වැඩි වෙනකොට ඒ පීඩනයේ බලපාන්නේ ඇත්තටම මෙන්න මේ පෑන් ක්ලිප් එක දැන් මෙහෙම වටේ වතුර තියෙන්නේ මේක මිරිකුවම ඔයාලා දන්නවා අර ද්‍රවයක පීඩනය හැමතැනටම පැතිරෙනවා නේ අර පැස්කල් නියම කියලා එහෙම තියෙන්නේ. හරිද? ඒකට මෙතන මේ බෝතලේ තද කරපු ගමන් ඒ පීඩනේ මෙහෙම වතුරෙන් ඇවිල්ලා මෙතන ක්ලිප් එකේ යට තියෙන වතුරටත් ඒ පීඩනේ දැනිලා හරිද? දැන් මේ රතු පාටින් අඳිනවා. ඔන්න කලින් තිබ්බ මේ දම් පාට මට්ටමේ ඔන්න දැන් වතුර පරිමාව පොඩ්ඩක් උඩට යනවා පීඩනේ වැඩි වෙන හින්දා ඔන්න මෙතෙන්ට විතර ආවා. එතකොට ඔයාලා තේරෙනවා දැන් කලින් තිබ්බේ මෙන්න මේ වගේ පරිමාවක තමයි වාතය තිබ්බේ. දැන් තියෙන්නේ මෙන්න මේ වගේ පරිමාවක. එතකොට පරිමාව අඩු වෙලානේ. පරිමාව අඩු වුණාම මොකද්ද වෙන්නේ බලන්න මේ උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ V විස්ථාපිත රෝද්‍රව G. ඒ කියන්නේ V කියන්නේ දැන් පරිමාව. හරිද? රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වයේ G. ඒතු රෝ G ඔක්කොම දැන් මේ අවස්ථාවේ වෙනස් වෙන්නේ නැහනේ. හැබැයි V හැමතැන විස්ථාපිත කියලා කියන්නේ දැන් තරල කියන්නේ දැන් මෙතන වාතය තමයි ගන්න වෙන්නේ. එතකොට හරිද? මේ තරල පරිමාව පීඩනය වැඩි කළ නිසා බෝතලේ සම්පූර්ණයෙන් පිරීලායි වහලා තියෙන නිසා පරිමාව අඩු වෙනව නේද මේ ක්ලිප් එක ඇතුලේ මේ තියෙන වාතයේ පරිමාව අඩු වෙනවා. එතකොට පරිමාව අඩු වෙනකොට එහෙනම් උඩුකුරු තෙරපුම කියන එකත් අඩු වෙනවා. දැන් මේක ගිලිලා පාවී තමයි තිබ්බේ බැලන්ස් වෙලා අපි හිතමු මුගේ බර නිව්ටන් 10යි කියලා. ඒතකොට උඩුකුරු තෙරපුම නිව්ටන් 10ක් වෙලා බැලන්ස් වෙලා තමයි තිබ්බේ ගානට කොහෙටවත් යන්නේ නැතුව. හැබැයි බෝතලේ මිරිකුවම මොකද්ද වෙන්නේ? අර පරිමාව අඩු වෙන හින්දා උඩුකුරු තෙරපුම නිකන් 5ක් වගේ වෙනවා. නිව්ටන් 5ක් වගේ. දැන් බලන්නකෝ. බර කියන එක වෙනස් වෙන්නේ නැහනේ කොහොමද දැන්? බර වෙනස් වෙන්න අර ක්ලේ ටික එක්ක අයින් කරන්න ඕනේ. එහෙමනේ බර වෙනස් වෙන්නේ නැත්නම් තව ක්ලේ ටිකක් දාන්න ඕනේ. එහෙමනේ. එතකොට දැන් මෙතන පල්ලෙහැට නිව්ටන් 10යි උඩට දැන් නිව්ටන් කලින් 10ක් තිබිලා බැලන්ස් වෙලා තිබ්බ. හැබැයි දැන් උඩුකුරු තෙරපුම අඩු වෙච්ච හින්දා උඩට නිව්ටන් 5යි. එතකොට අන්න ඔයාලට තේරෙනවා මේ එකිනෙකට විරුද්ධ දිශාවට බලයන් දෙකක් ඇති වෙන්නේ. හැබැයි යටට වැඩිපුර 5ක් තියෙනවානේ. වැඩිපුර කියන්නේ අසන්තුලිත බලය කියන එක. එහෙනම් පල්ලෙහාට අසන්තුලිත බලයක් ඇති වෙලා එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමුනුත් කියනවා අසන්තුලිත බලයක් ඇති වුණොත් වස්තුවක් චලනය වෙනවා කියලා. දෙවෙනි නියමයට අනුව එහෙනම් මේ පැත්තට තරණයකුත් ඇති වෙනවා. නිව්ටන් නියම එහෙම අපි හොඳටම කතා කරා. හොඳේ. එතකොට එහෙනම් යට පැත්තට යන්න ගන්නවා. හරිද? ඒකට ඕක තමයි දීර්ඝ පැහැදිලි කිරීමෙන් කියන්නේ. ඔයාලගේ මට්ටමින් එතකොට මේකේ නිකන් උත්තරයක් කනාවට ගහනවා නම් කවුරු හරි ළමයට තේරුණා නම් මේක උඩුකුරු තෙරපුම තමයි ඉතින් වෙනස් වෙන්න තියෙන එකම දේ කියලා. හරිද? එතකොට උත්තරේ ගන්න වෙන්නේ ජලයේ පීඩනය වැඩි වීම. පීඩනය වැඩි හින්දා නෙවෙයි අත්‍තරම වෙන්නේ. පීඩනය වුණා කියලා මෙතන බලපෑම වෙනවා. ඒ කියන්නේ වක්‍රව පීඩනය වැඩි වීම නිසා උඩුකුරු තෙරපුමට තමයි බලපෑම වෙන්නේ පරිමාව වෙනස් වීමත් එක්ක. ඊට පස්සේ ඒ සැකස්මේ බර කොහොමත් වැඩි වෙන්නේ නැහැ ළමයි. අපි බෝතලේ මිදුකුවා කියලා මොකෝ ක්ලේ මෑවිලා එහෙම බර වැඩි වෙන්නේ නැහැ නේ. ඒක කොහොමත් ගොම් පාට උත්තරයක්. ඒතකොට දෙක වෙන්නත් බෑ. ඊට පස්සේ හතරවෙනි එක ජලයේ පරිමාව අඩු වීම කියලා කියන්නත් බෑ. මොකද ජලයේ දැන් බෝතලේ ඇතුලේ ඒ පරිමාව ඒ ගන්න තමයි තියෙන්නේ. ජලයේ මොකෝ වාෂ්ප වෙලා යන්නේ නැහැ. අපි බෝතලේ මිදුකුවයි කියලා නේ. ඒකට ඒකත් ඇරදී ඉතින් කනාපාරක් ගැහුවා නිකන් උඩුකුරු තෙරපුම ගැන එහෙම යන්තම් අදහසක් තියෙනවා නම් තුන්වෙනි උත්තරේ කියලා එනවා. ගහන්න පුළුවන් නේ. ඒතකොට 24ට උත්තරේ ඒ මත එදෙන උඩුකුරු තෙරපුම අඩු වීමයි. එහෙම තමයි අර පැහැදිලි කිරීම කරනවා නම් අරම තමයි වැඩි පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම අඩු වෙනවා. එතකොට බර වැඩි වෙන හින්දා මේ පල්ලෙහාට යන. එතකොට 24ට 3. ඉක්මනට බලමු 25. තරංග චලිතය හා සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. තරංග කිව්වම මම ඉක්මනට කියන තරංග ප්‍රධාන වර්ග වන දෙකයි ඔයාලට තියෙන යාන්ත්‍රික තරංග යාන්ත්‍රික තරංග සහ ඔය දැන් විද්‍යුත් චුම්බක තරංග ඒ වගේ මට්ටමට යන්න ඕනෙත් නැහැ. තරංග ඔයාලට තියෙන මේ තීර්යක් තරංග කියලා જાතියක් තියෙනවා. තීර්යක් තරංග කියන්නේ මෙන්න මෙහෙම තමයි තරංග අංශු අංශු කම්පණය වෙන්නේ මෙහෙම තරංගය යන්නේ ඊට ලම්බක දිශාවක් ඔස්සේ. ඒකට තරංගෙ මෙහෙට යනවා නම් අංශු මෙහෙම උඩ පහළ යනවා. අර මේ වතුර එකක ඇති වෙන රැලිති. හරිද? ඊට පස්සේ අර ලණුවක් අරගෙන අර පද්දනකොට ලණුව මෙහෙම වෙන්නේ යන්නේ ඒ වගේ ඒවා තමයි. එතකොට ඒවට කියනවා අපි තීර්යක් තරංග කියලා. එතකොට මේ තීර්යක් තරංගයක මේ උඩම ලක්ෂයට අපි කියනවා ශීර්ෂ කියලා.
යටම තැනට කියනවා නිම්න කියලා. එතකොට සීරිස හා නිම්න ඇති වෙලා තමයි මේ තීර්යක් තරංගයක් ගමන් කරන්නේ. එතකොට මේ තීර්යක් තරංග හා අනිත් එකට අපි කියනවා අන්වායාම තරංග කියලා. අන්වායාම තරංගය. ධනි තරංග ශබ්දයේ වගේම අන්වායාම තරංග. ඒ වගේ වෙන්නේ අංශු මෙහෙම දුරින් දුරින් තියෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඉස්සරහට ඊළඟට තියෙන ටික ලං වෙනවා. මෙහෙම ලං වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට තියෙන ටික ආය ඈත් වෙනවා. හරි. එතකොට මේ ලං වෙන තැන් වලට කියනවා සම්පීඩන කියලා. ඈත් වෙන තැන් වලට කියනවා විරලන කියලා. එතකොට සම්පීඩන හා විරලන ඇති කරමින් තමයි අන්වායාම තරංගයක් කොහොම ඉස්සරහට යන්නේ. එතකොට අංශු කම්පණය වෙන්නේ තරංගයේ යන පැත්තටමයි. තරංගය යන්නෙත් මෙහෙට, අංශු කම්පණය වෙන්නෙත් මේ පැත්තට. අන්වායාම තරංගෙට. හැබැයි තීරයක් තරංගයක මේ තරංගය යන්නේ මෙහෙට, අංශු කම්පණය වෙන්නේ ඊට ලම්බකව. හැබැයි මේ තීරයක් හා අන්වායාම කියන තරංග දෙකටම ගමන් කරන්න අංශු ඕනේ. මේකටත් අංශු ඕනේ, මේකටත් එහෙමයි. මොකක් හරි පදාර්ථයක් අංශුවක් ඕනේ. මේ දෙකටම. ඊට පස්සේ අපි ඔය කතා කරන ආලෝකයේ දෙනිය වගේ ඒවා අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. යාන්ත්‍රික තරංග විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ ඒවට ගමන් කරන්න මාර්ගයක් ඕනේ නැහැ. දැන් ඉරෙන් අපිට ලැබෙන එළිය දැන් ආලෝකය වගේ එකක් අතරමැද මාධ්‍ය ඕනේ නැහැ උට එන්න අපි කියන විකිරණ විදිහට එන්නේ කියලා. එතකොට විකිරණ වගේ තමයි මේ විද්‍යුත් චුම්බක තරංගත්. හරි. එතකොට ওই ටික තමයි කතාඩි යම් ප්‍රශ්නෙට තීරයක් තරංග ගමන් කරන්නේ මාධ්‍ය අංශු කම්පනය වෙන දිශාව ලම්බක දිශාවක් ඔස්සේ. දැන් මං කිව්ව හරියටම හරි. අන්වායාම තරංග වලට නිදහස් අවකාශය වරහද විද්‍යකයක ගමන් කළ හැකි. ඒක වැරදිම වැරදි. මොකද අන්වායාම වලට තීරයක් වලට දෙකටම අංශු ඕනි නිසා. ඊට පස්සේ C විද්‍යුත් චුම්බක තරංග ඕනෑම මාධ්‍යයක එකම වේගයෙන් ගමන් ගනී කියන එක වැරදි. හොඳට මතක තියාගන්න. රික්තකයේදී නම් ඒවට තියෙන්නේ ආලෝකයේ වේගය. දැන් මොකුත් නැති රික්තකයේදී නම් නිකන් 3යි ආලෝකයේ වේගය 3.10යි තප්පරයට මීටර. ඔන්න ඕක තමයි විද්‍යුත් චුම්බක තරංග වලට තියෙන රික්තකයේදී. එතකොට මොකක් හරි ඝනයකදී, ද්‍රවයකදී එහෙම වුණාම ඒ වගේ වේගෙත් වෙනස් වෙනවා. මාධ්‍ය අනුව වෙනස් වෙනවා. හරි. ඒතකොට ඒකත් වැරදි උත්තරේ. ඒතකොට ඒ පමණි. ඒතකොට 25ට එක තමයි ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ 26 වෙනි ප්‍රශ්නේ දැන් 26 වෙනි ප්‍රශ්නේ A හා B ද්‍රාවණ දෙකක් අතරින් ඒ ද්‍රාවණයේ පිනොප්තලින් බිඳු කිහිපයක් දැමුව විට වර්ණ විපර්යාසය සිදු නොවේ. හරි අපි ওই දර්ශක කියලා කියන ඔය අම්ල භස්ම වල වගේ වෙලදී අම්ලෙදී එක වර්ණයක් දෙනවා භස්මෙදී එක වර්ණයක් දෙනවා. ඒ වගේ ඒවට තමයි දර්ශක කියලා කියන්නේ. ඒතර අපි අනුමාපන කියලා જાතියක් එහෙම ඒ ලෙවල් වලට කතා කරනවා. ඒවට තමයි ඔය දර්ශක නැත්තම් ඉන්ඩිකේටර්ස් ඕනි වෙන්නේ. හරිද? ඒත් ඒ වගේ කතාවක් කරලා මෙන්න මේක මතක තියාගන්න. පිනොප්තලින් කියන එක සාමාන්‍යයෙන් කහ පාටයි. ඒක රතු පාටට හැරෙනවා. ඒක රතු පාටට හැරෙන්නේ හැබැයි නිකම් භස්ම වලදීත් නෙවෙයි ප්‍රබල භස්ම වලදී විතරයි. හරි. ඔන්න ඕක මතක තියාගන්න. මෙහෙම මතක තියාගන්න. පිනොප්තලීන් කියන එක පිනොප්තලීන් රතු පාට වන්නේ නැත්නම් රතු රෝස කියලාත් කියනවා. පිනොප්තලීන් රතු රෝස වන්නේ ප්‍රබල භස්ම වලදී. හරි. ඕක මතක තියාගන්න. පිනොප්තලීන් රතු රෝස වන්නේ ප්‍රබල භස්ම වලදී. හරි. මෙතිල් ඔරෙන්ජ් මෙතිල් රෙඩ් කියලා තියෙනවා. ඒවා මම හිතනවා ඔයාලට තියෙනවද නැද්ද? බලමු මෙතන එහෙම එකක් තියෙද කියලා. පිනොප්තලින් මෙතන තියෙන මෙතිල් ඔරෙන්ජ් මෙතිල් රෙඩ් කියලා තියෙනවා. ඒවා රතු රෝස වන්නේ ප්‍රබල අම්ලවල. මෙතිල් ඔරෙන්ජ් මෙතිල් රෙඩ් කියලා දර්ශක තියෙනවා. ඒවත් කහ පාට ඒවා රතු රෝසත් වෙන්නේ. හැබැයි ඒවා වෙන්නේ ප්‍රබල අම්ලයක් ආම්ලික මාධ්‍ය. මේක බලන්න A හා B ද්‍රාවණ දෙක අතර A ද්‍රාවණයට පිනොප්තලින් බිඳු කිහිපයක් වර්ණ විපර්යාස සිදු නොවිය. එහෙනම් වර්ණ විපර්යාසයක් සිදු නොවෙනවා කියලා කියන්නේ ඒ වත් එක පිනොප්තලින් දැන් පිනොප්තලින් රතු වෙන්නේ ප්‍රබල භස්ම වලදීනේ. එහෙනම් මේක ඒ කියන්නේ භස්මයක් නෙවෙයි නම් අම්ලයක්. හරි. ඒක ක්ලික් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ සමාන සාන්ද්‍රණයෙන් යුත් A හා B දාවන සමාන පරිමා මිශ්‍ර කර ප්‍රතික්‍රියා වීමට ඉඩ හැරිය විට සීහි ජලීය ද්‍රාවණයක් ලැබුණු අතර pH අගේ 7යිලු. සෙල්සියස් අංශක 25 දී මම කිව්වා. දැන් මේක කියන A ධන B වෙලා C හැදෙනවා. මේකේ pH 7යි කියන්නේ සෙල්සියස් අංශක 25 ඇත්තටම. ඉතින් එහෙම ඔයාලට කතා ඔක උෂ්ණත්වෙත් එක්ක වෙනස් වෙන ඔය කතාව. ඔය මේ ආයනික ගුණිතය එහෙම කියලා එකක් තියෙනවා KW කියලා. එහෙම ඒක ඔයාලට නෑ. නිකන් ඔයාලා මතක තියාගන්න pH 7යි කියන්නේ ද්‍රාවණයක් ආම්ලිකත් නෑ භාෂ්මිකත් නෑ උදාසීනයි.
හරි. ඔහොම තමයි බෙදන්න පුළුවන්. කොටස් දෙක ආම්ලිකත් නැහැ බාෂ්මිකයි. ඒ කියන්නේ ද්‍රාවණ බෙදන්න පුළුවන් එක්ක ආම්ලිකයි නැත්නම් බාෂ්මිකයි එක්ක මැද උදාසීනයි. උදාසීනයි කියන්නේ 7 7 ඉඳන් වැඩි වෙලා උපරිම 14ට යනවා. ඊට පස්සේ 7 ඉඳන් අඩු වෙලා උපරිම ඔන්න ඔහම එකට එනවා. හරි. ඔව්. එතකොට ඔන්න ඕක තමයි කතාව. එතකොට pH C හැදෙනවා කියන්නේ C එතකොට උදාසීනයිලු. එතකොට අනිත් එක අපි දන්නවා A කියලා කියන්නේ දැන් මොකද්ද මේක? ප්‍රබල භස්මයක් නෙවෙයි නම් මේක ප්‍රබල අම්ලයක් වෙන්න ඕනි. අම්ලෙනුත් දැනගන්න ඕන ඔයාලා. ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භස්මයක් ප්‍රතික්‍රියා කරාම හැදෙනවා ලවණයක්. ආන්ගේ ලවණේ උදාසීනයි කියලා. මෙන්න මෙහෙම දාගන්න ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම එකතු වීමෙන් හැදෙන ලවණ උදාසීනයි කියලා. අම්ලයක් කියලා අපි දන්නවා ඒ කියන එක අර වර්ණ විපර්යාසයක් දුන්නේ නැති නිසා ඒකෙත් දැන් ලවණේ උදාසීනයි කියන්නේ ඌ අනිවාර්යෙන් ප්‍රබල අම්ලයක් වෙන්න ඕනේ. B කියන්නේ ප්‍රබල භස්මයක් වෙන්න ඕනේ. ඒක හරියට මේ වගේ හිතන්න ප්‍රබල අම්ලයක් වෙන HCl ට දානවා ප්‍රබල භස්මයක් වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි හැදෙනවා මේ මාරු කරන්නකො මෙතන දෙකට කඩා ගන්නකො H+ Cl- මේකත් දෙකට කඩා ගන්නකො සෝඩියම් ප්ලස් OH-. දැන් මාරු කරන්නකො මේ මෙතන ධනට H+ ධනට ඈ මෙතන ඍණ එක මේක OH-. ඒ දෙක සෙට් වුණාම මේ O එකයි H දෙකයි. ඒ කියන්නේ H2O හැදෙනවා. ඕක දාන්න මොකක්ද ආයෙ හැදෙන්නේ? Cl- එකයි මෙතන සෝඩියම් ධන එකයි මෙතන ඍණ එකයි. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් අන්න ලවණේ හැදුනා. මෙන්න මේ වගේ ඒවා ළමයි උදාසීන. ප්‍රබල අම්ලෙකුයි ප්‍රබල භස්මිකුයි එකතු වුණාම හැදෙන ඒවා උදාසීන. හරි එහෙනම් A ප්‍රබල අම්ලයක් වෙන්න ඕනි, B ප්‍රබල භස්මයක් වෙන්න ඕනි, C කියන එක එතකොට මේ ඒ දෙකෙන් හැදෙන ලවණයක් වෙන්න ඕනි. මේ තියෙන උත්තරෙත් තියෙනවා එතකොට නේ. A B හා C ද්‍රාවණ වියක් එහෙනම් HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් ක්ලෝරයිඩ්. එක තමයි එතකොට 26ට උත්තරේ. හරි. ඊට පස්සේ 27 යම් එකට බයෝසර් ගියා ඒක.